ඉතින් ඔයාලට කොහොමද? ඔයාලා හොඳින් ඉන්න ඇති කියලා මං හිතනවා. ඉතින් අද අපි යන්නේ වත්තල මංගල්‍යේ. ඔයාලත් දන්න ඇති සමහර විට මේ අවට ඉන්නවා නම්. වත්තල මංගල්‍ය කියන්නේ එක චර්ච් එකකින් කරන එකක්. හැබැයි ඒකට හැමෝම යනවා නිකන් කානිවල් එකක් වගේ. come with me. කානිවල් එකක් වගේ. ඔයාලා බලන්න I'm already feeling out of touch with reality because it's so pretty. Rule number 1 of Carnival. Just smile. ඔක්කොමට කලින් සෙල්ලම් කරන්න පැත්තෙන් ගිහින් ඉතින් අපි ටිකට් ගත්තා පළවෙනි රයිඩ් එක යන්න. ඔන්න ඉතින් මයි මල්ලි පොලිමේ ඉන්නේ. යන්න අපේ මල්ලිම බය වෙලා ඉන්නේ. ඒ වෙලාවේ මං කියන්නේ ඉතින් බය වෙන්නේ නැතුව ඉන්න කියලා. අන්න ඒක තමයි ඉතින් අතනින් කියන්නේ. ඒක දාන්න බෑ මොකද අපේ අම්මා කෑ ගහන වීඩියෝ එකක් තමයි තියෙන්නේ. ඒකෙම මියුට් දැම්මේ. අපි මුලින්ම යන්න ගත්තේ මේ ෆීරිස් වීල් එකට. බලන්නකෝ එතනින් අයියා මේ ඒ කරකවන විදිහ එයාට කිසි බයක් නැතුව කරකවන්නේ. මොන හරි බයෙන් හිටියනේ ඒක දැක්කම. මේකට යන්න නම් අපේ අම්මයි තාත්තයි බයයි කිව්ව ඉතින් මම කැමති හින්දා ගියා. ඒ කැමති හින්දා ගියා මම චුට්ටක් දුර යද්දි මට බය හිතුණා. නිකන් ඔළුව නම් කැරකෙනවා නිකන් මොකද්ද වගේ. ඔයාලත් ගිහිල්ලා තියෙනවද? ගිහිල්ලා තියෙනවා අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. අමතක නොකර මාව සබ්ස්ක්‍රයිබ් කරන්න. Jangan sempurna. Tidak nama lagi dah. Oh my god. Oh, ini benar banget. Tidak ada apa-apa. Oh, ambil. Ini ganti angkat. Oh, ini ada suara. Oh, dia nak kalah tidak habis. Oh. මේ පැත්තට නම් ඉතින් අපි අනිවාර්යෙන් යනවා මොකද අපේ අම්මා මාර කැමති මල්ලට ඒ වගේම මම නම් ඉතින් මේ පැත්තට අද නම් ගියේ අර ලස්සන ටේබල් එකේ තියන්නේ ළමයි. ඔයාලා දැකලා තියෙනවනේ ලස්සනට තියන ටේබල් එක අන්න ඒ වගේ එකක් ගන්න. ඒත් එකක් හම්බ මේ ඖෂධ වේදී කැපවී සිටි. එරින් පුරා 60ක් ඉක්ම වූ සේවක මතු සමදාතමත්